කෙටි කතාව ඉගෙන ගන්නකොට ඔයාලා දන්න එකක් තමයි දැන් අපි කතා කරලා තියෙනවා ඒකීය ධාරණාවකින් යුක්තව කෙටි කතාව තියෙනවා. දැන් උසස් පෙළට කෙටි කතා සංග්‍රහය හදාරනකොට සාමාන්‍ය පෙළට කෙටි කතා දෙකක් තියෙනවා. දැන් මේ පාඩම් මාලා හදාරනකොට ඒකීය ධාරණාවකින් යුක්තව මේ කෙටි කතා රචනා වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධව ඔයාලා දැනගත යුතු වෙනවා. මොකක්ද මේ ඒකීය ධාරණාව? දැන් මේ ගැන කියන්න ගියාම සරලව මම මෙහෙම එකක් කියන්නම්. අපි අපේ ජීවිතවල අපිට දැනෙන හැඟෙන සියලුම හැඟීම් කාටවත් කියන්න යන්නේ නැහැ. අපි සියල්ලම කියන්නේ නැහැ කාටවත්. අපි කාත් එක්ක හරි කතා කරද්දී අපේ හැඟීම් හරි අපේ දැනීම් හරි අපිට හිතෙන දේවල් හරි අපි කියන්න ඕනේ තෝරාගත්ත දේවල් ටිකක් විතරයි. එතකොට කෙටි කතා කරුවත් Tamanගේ කෙටි කතාවේ අපි කියනවා කෙටි කතා කරුවට තියෙන ඉෂ්ටාර්ථයක්. ඒ කියන්නේ කෙටි කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවා. එතකොට මෙන්න මේ අරමුණට ගැළපෙන අවස්ථා සිදුවීම් ටික විතරයි එයා ඉදිරිපත් කරන්නේ. එතකොට එයා ඉදිරිපත් කරන්නේ නැහැ ඒකට නොගැලපෙන ඒත් එක පරස්පර විරෝධී දේවල් කියන්නේ නැහැ. එම නොගැලපෙන සිදුවීම් ඉදිරිපත් කරනවා නම් ඒක ඒකීය ධාරණාව විද වැටිච්ච කෙටි කතාවක්. ඒ නිසා මතක තියාගන්න කෙටි කතාවකදී ඒකීය ධාරණාව ආරක්ෂා වීම අතිශය වැදගත්. මොකද කෙටි කතාව සංක්ෂිප්තයි. සංක්ෂිප්ත වීම ඇතුළෙම අදාළ ඉෂ්ටාර්ථයේ මුදුන් පමුණවා ගන්න පුළුවන් විදියට ගැළපෙන දේවල් ටික විතරයි කෙටි කතා කරුවා භාවිත කළ යුතු වෙන්නේ. දැන් සරල උදාහරණයක් හැටියට අපි ගත්තොත් අර්නස්ට් හෙමින්ග්වේ කියන ලේඛකයාගේ Old Man and the Sea වගේ කෘතියක් නැත්නම් මහල්ලා සහ මූද වගේ එකක් ගත්තොත් දැන් ගොඩක් අය මේක නවකතා ගණේලා තමයි සලකන්නේ. මේක නවකතාවක් කියලා තමයි කියන්නේ. නමුත් මේක අපිට කියන්න පුළුවන් මේකේ ලක්ෂණික ගුණත් එක්ක ගත්තාම මේක ටිකක් දීර්ඝ කෙටි කතාවක් කියලා. ඒතකොට දැන් මේ කෙටි කතාවේ තියෙන සිද්ධි ටික අපිට ගන්න පුළුවන්. දැන් එකක් තමයි මහල්ලාගේ මුණුබුරා කියනවා අර මේ මුහුදේ ඉන්න ලොකුම මාළුවා වල්ලන්න ඕනේ කියලා. මහල්ලා කැමති වෙනවා මුණුබුරාව මුහුදට එක්කයි යන්න. හැබැයි මුහුදට එක්කන් යන්න ලෑස්තුනා මේ මුණුබුරාගේ පියා කැමති වෙන්නේ නැහැ දරුවා යවන්න. ඉතින් මහල්ලා කනස්සල්ලෙන් තනියම යනවා. දැන් මේ සිද්ධි ටික බලන්නකො මහල්ලා තනියම කනස්සල්ලෙන් යනවා මුහුදට. එයාට ලොකුම මාළුවා හම්බ වෙනවා. එතකොට ඒ වෙලාවේ මුණුබුරා එක්කන් එන්න බැරි වෙච්ච එක ගැන මහල්ලා දුක් වෙනවා. එතන තව ඒ කියන්නේ එතන තව එයාගේ සිතුවිලි පිළිබඳ කතා කරනවා. ඒ වෙලාවේ යා අර ලොකු මාළුවව අල්ලගන්න යොත දානවා. ඒ මාළුවව අහු වෙනවා. මාළුවව තමන්ගේ ඔරුව ගාවට ඇදගන්න මෙයා සෑහෙන්න කටයුතු දුෂ්කර ක්‍රියා කරනවා. ඒ වෙලාවේ ඒක හරිම අමාරුවෙන් දවස් කීපයකට පස්සේ ළඟට ගේනවා. මේ වෙලාවේ මහල්ලට සීනතුව කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවේ අර ලොකු මාළුවව පුංචි මාළු එයාගේ කෑලි කඩාගෙන කාලා මහල්ලට අන්තිමට හම්බෙන්නේ ලොකු මාළුවගේ ඇට සැකිල්ල විතරයි. ඉතින් මේ සිද්ධි ටික ඒ කතාවේ ඉෂ්ටාර්ථයේ මුදුන් පමුණවා ගන්න කතුවරයා ඉදිරිපත් කරන මේ සිද්ධි ටික එකිනෙකට පෑහෙනවා. ඒක මනා ධාරණාවෙන් යුක්තව ඒකීය ධාරණාවකින් යුක්තව ගමන් කරනවා. ඒ නිසා මතක තියාගන්න සාර්ථක කෙටි කතාවක් ලියන්න නම් සාර්ථක කෙටි කතාවක් වෙන්න නම් ඒකීය ධාරණාව කියන එක අතිශය වැදගත් වෙනවා. ඒකීය ධාරණාවෙන් යුක්ත කෙටි කතා තමයි අපි කියන්නේ සාර්ථක කෙටි කතා කියලා.